තෙරුවන් සරණයි. ශ්‍රී විෂ්ණු ශක්ති YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. එක දිගටම ඔබට වීඩියෝ කියන්න බැරි වුණාට ඉස්සලාම ඔබ සියලු දෙනාගේම සමාවයි දෙනවා. මොකද වැඩත් එක්ක ඒක මට එක දිගටම කරගෙන යන්න අපහසුතාවයක් තියෙන හින්දා පුළුවන් වෙලාවට තමයි මම වීඩියෝ එකක් ඔබට ගෙනෙන්නේ. මොකද වෙන YouTube නාලිකාවල අරමුණ මගේ ළඟ නැති නිසාත් මගේ අරමුණ වෙනස් නිසාත් මට පුළුවන් ආකාරයට පුළුවන් විදිහට ඔබව දැනවත් කිරීම තුළ යෙදෙනවා. ඉතින් ඒ නිසා කතා කරන අය ඉන්නවා, මෙසේජ් දාන අය ඉන්නවා. ප්‍රථමයෙන්ම සිහිපත් කරන්න ඕන කාරණාවක් තමයි ෆෝන් එකට ගන්න එපා. ඉස්සර වෙලාම අනිවාර්යයෙන්ම WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මැසේජ් එක දැම්මහම මට පුළුවන් වෙලාවට බලලා ඔබට අවශ්‍ය දේ මොකක්ද කියන එක අවබෝධයකට ඇවිල්ලා වෙලාවක් දෙන්න මේ වෙලාවට කතා කරන්න. එතකොට මටත් පහසුයි, ඔබටත් පහසුයි. නැත්තම් කෝල් ගත්තාම සමහරක් වෙලාවට මට ආන්සර් කරන්න බැරි වෙනවා. ඉතින් ඔබටත් එතකොට මම ගැන හිතන්න පුළුවන්. මොකද මට ෆෝන් එක නිතර ආන්සර් කරන්න විදිහක් නැහැ. එහෙනම් අනිවාර්යෙන් WhatsApp එකට කෙටි විස්තරයකින් ඔබේ අවශ්‍ය දේ ප්‍රකාශ කරලා මට මැසේජ් එකක් දාන්න. එතකොට මම හවසට හෝ සුදුසු වෙලාවට මම බලලා ඔබට කතා කරන්න වෙලාවක් දෙන්නම්. හොඳයි. එහෙනම් අපි අපේ මාතෘකාවට යමු. අපි කතා කරගෙන ආවේ රෝග සහ දෝෂ කියන මාතෘකාව යටතේ විවිධ අනුමාතෘකා. ඒකත් අවසානට කතා කරේ රෝග සුව නොවීමට, දෝෂ බන්ධන ඉවත් නොවීමට හේතු කියන කාරණාව බොහොමයක් අපි කතා කරා වීඩියෝ එකේ. තවත් කරුණු කීපයක් තියෙනවා. මේ කරුණු කීපයත් මම ඉක්මනින් කතා කරන්න ඔබට අවබෝධ කරගන්න පුළුවන් සරල විදිහට. වරන්දරුවෙක් හෝ ශක්තිලාභියෙක් නැත්නම් සාමාන්‍ය කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ට තියෙන රෝග දෝෂ තමා විට දුසමාන ලෝකයේ හරහා කරලා තියෙන බන්ධන කැපෙන්න තවත් ප්‍රධාන හේතුවක් තමයි වරන්ලාභියා තුළ හෝ ශක්තිලාභියා තුළ හෝ ඒ රෝගේ පවතින, දෝෂය පවතින කෙනා තුළ පවතින කෙලෙස්. මේ කෙලෙස් කියන එක මහා බරපතල කාරණාවක්. තමන්ට කෙලෙස් ගැන මම දැන් කතා කරන්න යන්නේ. මොකද සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් 84000 ධර්මස්කන්ධය තුළ මේ පිළිබඳව අනන්ත වූ දේශනා තියෙනවා. රාග, දේශ, මෝහ කියන කෙලෙස් තුල තව කාමය, එතකොට වෛරය, ඒ වගේ හුඟක් කරුණු Taman තුල තියෙන්න පුළුවන්. Taman හිත තුල පවතින්න පුළුවන්. Tamanට මෝහය කියන කාරණාව තියෙනවා නම් නැත්තම් Taman තුල ද්වේෂ සහගත සිතුවිලි නම් නිතරම එන්නේ. Taman තුල වෛර සහගත සිතුවිලි නම් එන්නේ නිතරම. ඔන්න ඔය කාරණා තමන්ට තියෙන දෝෂ තත්ත්වයන් නැත්නම් රෝග තත්ත්වයන් සූර්ණයට ප්‍රධාන හේතු කාරණාවක් වෙනවා. ඒ නිසා තමන් තුළින් ඔබ බලන්න ඔබ තුල පවතින සිතුවිලි කොහොමද? තමන්ගේ චේතනාවන් මොනවද? තව කෙනෙක් දිනු වෙනවට කැමති නැතුව ඊර්ෂ්‍යා සිතුවිලි නැත්නම් තමන් තුළින් උපදිනවද? නිතරම තරහ යන ස්වභාවයක් තියෙනවද ඔබට? නැත්නම් තමන් ඉන්න තැන ගැන අදිමාන්නයකින් හිතනවද? අන්න ඔය කාරණා හොයලා බලන්න. ඔබ තුල එහෙම තියෙනවා නම් ඒවා ඔබ තුලින් වෙනස් කරගන්න. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඇදුරුතුමෙකුටවත්, ගුරුවරයෙකුටවත්, වෛද්‍යවරයෙකුටවත් ඔය කාරණා වෙනස් කරන්න බෑ. තමන් තුල තිබෙනව කෙලෙස් අනුනගෙන ප්‍රහීන කරන්න කියන කාරණාව මම කියන්නේ. මොකද රහත් වෙන්න යන මාර්ගය නැත්නම් නිවන් මාර්ගය ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. තබරන් සහ ශක්ති සම්බන්ධව සහ වරන්දරුවන් සහ ශක්තිලාභීන් සම්බන්ධව විතරයි. නිර්වාණ මාර්ගය ගැන ඉදිරියේදී
කතා කරන්න බලාපොරොත්තු ඉන්නවා මේ ධර්මයේ සම්බන්ධව. ඒ ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. මොකද Tamanට ඔබට තියෙන්නේ රෝගයක් නම් දෝෂයක් නම් බන්ධනයක් නම් ඉස්සර වෙලාම කරන්න ඕන කාරණාව තමයි ඔබ සුවපත් බාටපත් කරන මාර්ගයක් සකසලා නැත්නම් සුවපත් භාවයටපත් කරන ක්‍රමවේදයක් කියලා දීලා ඉස්සර වෙලා ඔබ හරි තැනකට ගේන්න ඕන. ධර්මය අහන්න නම් තමන් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්න ඕන. මොකද තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අරමුණත් ඒකම තමයි. ඔබ තුල පවතින ඒ කෙලෙස් හඳුනගෙන ඒවා අඩු කරගෙන අවම කරගෙන ඉස්සරහට ජීවිතේ ගත කරන්න උත්සාහ කරන්න. එතකොට සමහරක් වෙලාවට ඔබේ පවතින ওই දෝෂ තත්ත්වයන් රෝග තත්ත්වයන් සුවතාවයට අඩුතාවයටපත් වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඔබට දෝෂයක් තියෙනවා නම් ඔබට රෝගයක් තියෙනවා නම් යම් කිසි බරපතල විදිහේ රෝගයක් තියෙනවා නම් ඒ වගේම ඔබ හිතමුකෝ කොහෙන් හරි දෙවලකට ගිහිල්ලා බැලුවාම බුලත්තටත් කියලා බැලුවාම ඔබට බන්ධනයක් කරලා කියලා කියනවා. ඔබට හිරයක් අහලා කියලා කියනවා. ඔබට හූනියමක් කරලා කියලා කියන්න පුළුවන්. නැත්නම් ඔබට කුසට නැත්නම් බඩට යම් කිසි දෙයක් දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔබ ඔන්න ඔය කරුණු තුල ජීවත් වෙනවා නම් නිතරම අනේ මගේ බඩේට එකක් දීලා මට හිරයක් ගහලා මට බන්ධනයක් තියෙනවා. එතකොට මට අහවල් අමාරුව තියෙනවා. නැත්නම් මගේ පපුවේ අමාරුවක් තියෙනවා කියලා නිතරම ඔබ ඒ තුල ජීවත් වෙනවා නම් අපි කියන ගැටෙනවා කියලා. අපි ගැටීම ගැන බලන්දරුවන්ගේ ශක්තිලාභීන්ගේ ගැටීම සම්බන්ධ ඉදිරියේම මාතෘකාවක් කරන හරි වැදගත් මාතෘකාවක් ඒක. මොකද ඒ සම්බන්ධව අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන වරන්දරුවක් ගැටීම සම්බන්ධව. නමුත් මම මේ කෙටියෙන් කියන්නේ ඔබ ඒ තුල ජීවත් වෙනවා නම් ඔබේ රෝගී සුවන වෙන්න පුළුවන්. කොච්චර බන්ධනයක කැපුවත් ආපහු සැක උපදින්න පුළුවන් ඔබට. නෑ අරයා කැපුවට ඒ වෙද මහත්තයා කැපුවට කැපිලා නෑ. තව තියෙනවා මට බන්ධනය කියලා හිතෙන්න පුළුවන්. අනේ තමන් තුල තමන් ඒ තුල ජීවත් වෙනවා නම් නිතර ඔබේ ඔය රෝග සාදෝෂ සුවන වෙන්න පුළුවන්, ඉවත් වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි තව එක් කාරණාවක් කතා කරලා මේ මාතෘකාව මම ඉවර කරනවා. ඉදිරියේදී ඊට පස්සේ මම කතා කරන්නේ ඔබට මේ වගේ කොහොමද මිදෙන්නේ, එහෙනම් කොහොමද මේ තුලින් ඔබ ආරක්ෂා වෙන්නේ නිසා ඒ කියන මාතෘකාව තමයි ඉදිරියේදී මම කතා කරන්නේ. අවසාන වශයෙන් මම ඔබට කතා කරනවා ඔබ යම්කිසි රෝගයක් තියෙනවා කියලා නැත්නම් අසනීපයක් තියෙනවා දැනගත්තාම ඔබට දෝෂයක් නැත්නම් බන්ධනයක් තියෙනවා දැනගත්තාම ඔබ යනවා වෛද්‍යවරයෙක් ළඟට නැත්නම් බන්ධනයක් කපන්න වෙදදුරෙක් ළඟට නැත්නම් වරන්දරුවෙක් ළඟට දෙවුලකට යනවා. ඔබට හමු වෙන ඒ වරන්දරුවා නැත්නම් වෛද්‍යවරයා සුදුසු කෙනෙක්ද නැද්ද කියන එක ඔබ හරියටම දන්නේ නැහැ. ඒ බන්ධනය කපන්න පුළුවන් කෙනෙක්ද නැද්ද කියන එක ඔබ හරියටම දන්නේ නැහැ. ඒ රෝගිය සුව කරන්න පුළුවන් කෙනෙක්ද කියන එක ඔබ හරියටම දන්නේ නැහැ. එහෙනම් ඔබ හොයාගෙන යන ඒ පිළියම් යොදන පුද්ගලයා නැත්නම් වෛද්‍යවරයා නැත්නම් වෙදදුරා ඒ රෝගෙට ඒ දෝෂෙට පිළියම දෙන්න සුදුසු කෙනෙක් නොවුනොත් ඔබට කවදාවත් ඔබේ ප්‍රශ්නෙට පිළිතුරක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඔබේ රෝගෙට පිළියමක් යොදා ගන්න හම්බෙන්නේ නැහැ. ඔබේ දෝෂිත බන්ධනයට ඉවත් කර ගැනීම සුදුසු පිළියමක් ඔබට සකසා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද අද බොහෝමයක් සමහරක් වෙලදුරෝ ඉන්නවා ඕනෑම බන්ධනයක් කපන. සමහරක් අය ඉන්නවා බන්ධන කපන්න පුළුවන් වගේ ඉන්න කට්ටිය ඉන්නවා. සමහරක් අය ඉන්නවා නිට්ටාවටම අත තියලා සීල රෝග සුව කරන්න පුළුවන් අය. නැත්නම් අදිෂ්ඨාන ශක්තියෙන් සුව කරන්න පුළුවන් අය ඉන්නවා. නැත්නම් එක බෙහෙත් වේලකින්, එක තෙල් සාත්තුවකින්, එක විරේකයකින්, එක පැන් නුගලකින් සුව කරන්න පුළුවන් අය හොඳ උතුම් වූ ශක්තියින් තියෙන පිරිසක් අද බිහි වෙලා ඉන්නවා. හැබැයි ඔබ යන කෙනා එහෙම නොවන කෙනෙක් නම්, එහෙම වගේ ඉන්න කෙනෙක් නම් ඔබේ රෝගී දෝෂේ ඉවත් වෙන්නේ නැති වෙයි, සුව වෙන්නේ නැති වෙයි. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබ තෝරා ගන්න ඕන ඔබේ රෝගී සහ දෝෂේ ඉවත් කර ගන්න සුදුසු කෙනෙක් සොයා ගන්න ඕන.
ඒ සුදුසු කෙනා සොයාගෙන තමයි යන්න ඕන. ඒක ඔබ තුලින් අවබෝධයට පත් වෙන සවුරුවක් කියනවා පළියට ප්‍රසිද්ධිය තියනවා පළියට සෙනග ගොඩක් පොලිමේ ඉන්නවා පළියට ඔබ යන්න හදන්න එපා. මොකද සෙනග ගොඩක් හිටියයි කියලා හැමෝම නිතරම අරයා හොඳයි මෙයා හොඳයි මෙහෙමයි කියන පළියට යන්න එපා. මොකද 100ක් රෝග දෝෂ ඉවත් කරන පුද්ගලෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබේ රෝගය සහ දෝෂ ඉවත් කරගන්න ඔහුට බැරි වෙන්න පුළුවන්. එහෙම හේතු තියෙනවා. හේතු කාරණා ගොඩක් තියෙනවා. ඒවා මම දැන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. සමහරක් අයට බන්ධනයක් තිබ්බොත් කපන්න ගියාම කාලකට ගියත් කැපෙන්නේ නැහැ. ඒකට හේතුවක් හරි කෙනා හම්බෙන්නේ නැති වෙන කැපෙන්නේ නැහැ. හරි කෙනා හම්බෙන්න ඕන. ඒකට හේතුව සංසාරයේ යම් ණය ගනුදෙනු තියෙනවා. ඒක කුරුල් මාත්‍රකාවක් ඉදිරියදී අපි ගැන කතා කරමු. ඉතින් මම කෙටියෙන් කතා කරේ ඔබේ ওই තියෙන පවතින தත්ත්වය කොහොමද ඇයි මෙහෙම වෙන්නේ නැත්නම් රෝගයක් රෝසයක් බන්ධනයක් සුව වෙන්නේ නැත්තේ ඉවත් වෙන්නේ නැත්තේ කැපෙන්නේ නැත්තේ ඇයි කියන කාරණාව තමයි මේ වීඩියෝ එකෙන් කතා කරේ. ඒ සම්බන්ධතා කරන වීඩියෝ එක මේ මාතෘකාව මේ වීඩියෝ එකෙන් ඉවර කරනවා. ඉදිරියේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා රාණන් දරුවන් ගැන ශක්තිලාභින් ගැන විවිධ කරුණු ඔබට වෙලා තියෙන දේවල් වෙන්න පුළුවන්. වෙමින් පවතින දේවල් වෙන්න පුළුවන්. ඔබට අත්දැකීමක් ගන්න පුළුවන් වේවි මම මේ කතා කරන මාතෘකාව ඔස්සේ. හොඳයි මම හිතනවා රෝග සාධක සම්බන්ධව මාතෘකා ආරම්භ කරාට පස්සේ මේ වෙනතෙක් මා සමග මේ වීඩියෝ සමග සම්බන්ධ වෙලා හිටපු සියලු දෙනාටම මම හිතන්නේ යම්කිසි කරුණු කාරණා බොහොමයක් අවබෝධ කරගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම බොහෝ දෙනෙක් කතා කරා බොහෝ දෙනෙක් මට ප්‍රශ්න යොමු කරලා තිබුණා. ඒ අයට අවශ්‍ය උත්තර පුළුවන් ආකාරයට මම දීලා තියෙනවා. ඒ වගේම මාත් සම්බන්ධ වුණ අයටත් යම් පිළියම් දීලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේක සාර්ථක වුණා කියලා මම හිතනවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඔබට ඉක්මනින් වීඩියෝ ටිකක් දාන්න. නමුත් වැඩ රාජකාරී බහුල වෙන හින්දා මට ඒක කරගන්න හැකියාවක් නැතුව තියෙන්නේ. අනිත් එක පෞද්ගලික කාලේ වර්ෂාව එතකොට සිග්නල් අඩුයි මේ ෆෝන් වලට ඒ වගේ කාරණා තිබුණා. මොකද රෙකෝඩින් එකක් කරන්න බෑ මහා හයියෙන් වහිනකොට ඒ වගේ කාරණා බොහොමයක් හේතු කරන් තමයි ඔබට වීඩියෝ එක ගේන්න බැරුනේ. හොඳයි. එහෙනම් අද වීඩියෝ එකකින් මම නතර වෙනවා. මොන හරි ගැටලුවක් තියෙනවා WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම බලලා කරලා සුදුසු නම් මැසේජ් එකක් දාන්න වෙලාවක් දීලා කතා කරන්න. කතා කරපු අය ඉන්නවා. ඒ අයටත් යම් කිසි පණිඩක් තියෙනවා මම ඉදිරියේදී ප්‍රසිද්ධියම කියන්නම්. මොකද හේතු ගොඩක් තියෙනවා මේ සම්බන්ධව. මට දවසකට 10ක් කතා කරොත් ඒ 10ට උත්තර බැඳ හිටියොත් මට වෙන දෙයක් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය කටයුතු පමණයි මම කතා කරන්නේ. ඒ නිසා උත්තරයක් හරි දෙයක් දැනගන්න නම් හරි දෙයක් කරගන්න නම් ඔබ මැසේජ් එකක් දාන්න ඕන. ඒකට මම ඉදිරියේදී යම් ක්‍රියාමාර්ග සහ යම් පිළිවෙලක් හදනවා. දැනට කොහොම කතා කරගෙන යමු. එහෙනම් සියලු දෙනාටම ශ්‍රී විෂ්ණු හාමුදුරුවෝ එතකොට මහා දේවතාවුන් වහන්සේ මහා බ්‍රහ්මරාජන් ත්‍රිමූර්ති ශක්තියත් ගම්බාර දේවතාවුන් වහන්සේ ගණේශ මග දිවි හාමුදුරුවෝ වහන්සේ මහා භද්‍රකාරී අම්මා සත්පත්තිනී අම්මා කතරගම දැනිමුන්න මග දිවි හාමුදුරුවන් වහන්සේ 33 කෝටි දිවි හාමුදුරුවන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් ඔබේ වරම් ජීවිත සාර්ථක වෙලා ශක්තිය හරියාකාරව අවදි කරගෙන ලෝක සත්‍යයට පිහිට වෙන්න කාලයක් ඔබට ලැබෙන්න කියලා ඒකික්මනින් ලැබෙන්න කියලා අදිෂ්ඨාන කරනවා. තිබෙන්නව පවතිනව රෝග සාදෝෂ තත්වයන් බන්ධන තත්ත්වයන් හැකියක්මනින් සුදුසු කෙනෙක් මුණ ගැහිලා ඒවා ඉවත් කරගන්න හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එන්නා වූ සුභාපිපත් වලින් ආරක්ෂාව ලැබෙන්න කියලා විශ්ව මාතාවේ ආරක්ෂාව ලැබෙන්න කියලා අදිෂ්ඨාන කරනවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය අනුභවය ලැබිලා ජයෙන් ජයත් වෙන්න කියලා අදිෂ්ඨාන කරනවා. නම් තෙරුවන් සරණයි.